ආයුබෝවන් හැමෝටම නැවතත් ඔබව සාදරයෙන් පිළිගන්නවා. වර්තමානයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් සමග අධික වර්ෂාව නිසා ඇතිවන දරුණු ගංවතුර සහ නායයන් මැද්දේ ලොව පුරා ජීවිත බිලිගන්නා නිහඬ තර්ජනයක් තිබෙනවා. ඒ තමයි මීඋණ. සතුන්ගේ විශේෂයෙන්ම මීයන්ගේ මුත්‍රා මගින් ගංවතුර අපිරිසිදු වීම නිසා ආපදා තත්ත්වයන්ගෙන් පසු මෙම බැක්ටීරියා ආසාදනය වේගයෙන් පැතිරී යනවා. අද අපි සාකච්ඡා කරන්නේ මේ පිළිබඳවයි. මීඋණ යනු කුමක්ද? ගංවතුර සහ නායයන් පවතින ප්‍රදේශවල වැඩිපුරම අවධානමට ලක්වන්නේ කවුද? එහි අනතුරු ඇගවීමේ රෝග ලක්ෂණ මොනවාද? සහ වඩාත්ම වැදගත් දේ ඔබ සහ ඔබේ පවුලේ අය ආරක්ෂා කරගන්නේ කෙසේද යන්නයි. ඔබ ගංවතුර අවදානම ඇති ප්‍රදේශයක ජීවත්වන අයෙක් නම් මේ තොරතුරු ඔබේ ජීවිතය බේරා ගැනීමට හේතු වී හැකියි. රැඳී සිටින්න. අපි මේ ගැන වැඩිදුර විස්තර සොයා බලමු. මීඋණ යනු ලෙප්ටොස්පයිරා නැමැති බැක්ටීරියාව මගින් වැළඳෙන මාරාන්තික විය හැකි රෝගයකි. මෙම සර්පිලාකාර හැඩති විෂබීජ ජීවත් වන්නේ මීයන්, ගවයන්, ඌරන් සහ සුනකයන් වැනි සතුන්ගේ වකුගඩු තුල වන අතර එම සතුන්ගේ මුත්‍රා සමග පිටතට මුදා හැරේ. අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර හෝ නාය යෑම ඇති වූ විට මෙම මුත්‍රා මිශ්‍ර වීමෙන් පස, මඩ සහ ජලය අපිරිසිදු වේ. උණුසුම් ගොඩගැසී ඇති ගංවතුරේ මෙම බැක්ටීරියාව ඉතා හොඳින් වර්ධනය වේ. ශරීරයේ ඇති වූ තුවාල, සීරීම් හෝ කැපුණු තැන් හරහා හෝ මුඛය, නාසය හෝ ඇස් මගින් අපිරිසිදු ජලය ශරීරගත වූ විට ඔබට මෙම රෝගය වැළඳේ. අග්නිදිග ආසියාව, දකුණු ඇමරිකාව වැනි නිවර්තන කලාපීය රටවල මෙන්ම ඇමරිකාව හෝ යුරෝපයේ පවා ගංවතුර තත්ත්වයන්ගෙන් පසු මෙම රෝගය පැතිර යාම ඉහළ යයි. මෙය බොහෝ විට මී මුත්‍රා රෝගය ලෙස හැඳින්වුවද ඕනෑම සතෙකුගේ ස්පර්ශය මගින් මෙය පැතිරියා හැකිය. ගංවතුර සහ නායයන් වලදී වැඩිපුරම අවධානමට ලක්වන්නේ කවුද? හැමෝටම එක හා සමානව මෙහි අවධානම බලපාන්නේ නැහැ. ඔබ පහත සඳහන් කණ්ඩායම් වලට අයත් නම් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. පළමුවෙන්ම ගංවතුරේ බැස යන හෝ ගංවතුර බැස ගිය පසු පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වන අය. එනම් සහන සේවකයින්, ස්වේච්ඡා සේවකයින් සහ නිවාස අත්හැර ගොස් නැවත පැමිණෙන පදිංචිකරුවන්. මීයන් වැනි සතුන් බහුලව ගැවසෙන සෞඛ්‍ය රක්ෂිත පහසුකම් අඩු පහත්බිම්, ග්‍රාමීය ප්‍රදේශ හෝ මුඩුක්කු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන්නන්. ගංවතුරට හසු වූ කුඹුරු හෝ ගොවිපළවල වැඩ කරන ගොවීන්, පශු වෛද්‍යවරුන් හෝ සත්ව පාලනයේ නියැලෙන්නන්. විවෘත තුවාල සහිතව හෝ පාවහන් නොමැතිව මඩේ සහ ජලයේ ඇවිදින පුද්ගලයින්. පිටත රැකියාවල නිරතවීම සහ පරිසරයට නිරාවරණය වීම වැඩි නිසා වැඩකරන වයසේ පසුවන පිරිමි පුද්ගලයින්ට මෙම රෝගයේ වැළඳීමේ ප්‍රවණතාව වැඩිය. එමෙන්න වර්ෂාවෙන් පසු ගංගාවල පිහිනීමට හෝ වික්‍රමාන්විත ක්‍රීඩාවලට යන පුද්ගලයින්ද අවදානමක සිටී. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම ආපදා තත්ත්වයන් හමුවේ මීයන් වැනි සතුන් බෝවීම වැටිවන බැවින් අපිරිසිදු ගංවතුර සමග ඍජුව ස්පර්ශ වීමෙන් ඔබට රෝගයේ වැළඳීමේ අවදානම 4 ගුණයකින් හෝ ඊට වඩා වැඩි විය හැකි බලයි. සාමාන්‍යයෙන් රෝගකාරකයට නිරාවරණය වී දින 5 සිට 14 දක්වා කාලය තුල රෝග ලක්ෂණ මතුවද සමහර විට එය මාසයක් දක්වා ප්‍රමාද විය හැක. රෝගයේ මුල් අවස්ථාවේදී සාමාන්‍ය උණවැනි ලක්ෂණ පෙන්눔 කළත් එය ඊතා ඉක්මනින් ඉන්ද්‍රියන්ට හානි කරන වීල්ස් රෝගය දක්වා දරුණු විය හැක. ප්‍රධාන රෝග ලක්ෂණ අතර හදිස්සියේ ඇතිවන තද උණ සහ වෙවුලීම, දැඩි හිසරදේ සහ මාංශ පේශි වේදනාව, විශේෂයෙන් කෙන්ඩ, තුනටිය සහ කොන්දේ වේදනාව, ඇස් රතු වීම, මෙය මීඋණ හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණයකි. ඔක්කාරය, වමනය, පාචනය සහ බඩේ කැක්කුම, සම සහ ඇස් කහ පැහැවීම, සමේ පළු දැමීම, රුධිරය වහනය වීම, වකුගඩු අකර්මණ්‍ය වීම, අක්මාවට හානි වීම හෝ මෙනින්ජයිටිස්, මොළයේ පටල ප්‍රදාහය වැනි දරුණු තත්ත්වයන්. ඔබ ගංවතුරේ ගැවසී ඇතනම් සහ මෙවැනි ලක්ෂණ දෙනේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මුල් අවස්ථාවේදීම ඩොක්සිසයික්ලින් වැනි ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීමෙන් රෝගය සුව කරගත හැකි අතර සංකූලතා වළක්වා ගත හැකිය. හොඳම පුවත නම් මීඋණ ඉතා පහසුවෙන් වළක්වා ගත හැකි රෝගයක් වීමයි. ඔබට කළ හැකි දේ මෙන්න. පුරුවන් සෑම විටම ගංවතුර සමග ස්පර්ශ වීමෙන් වළකින්න. ගංවතුරේ ඇවිදීමෙන්, පිහිනීමෙන් හෝ දරුවන්ට එහි සෙල්ලම් කිරීමට ඉඩ දීමෙන් වළකින්න. ඔබට අනිවාර්යෙන්ම ජලයට බැසීමට සිදුවේ නම් ජලයේ කාන්දු නොවන බූට් සපත්තු, අත්වැසුම් සහ දිගු කලිසම් අඳින්න.
සිරුරේ ඇති ඕනෑම තුවාලයක් ජලයට නොපෙනෙන ප්ලාස්ටිකකින් ආවරණය කරන්න. ජලයට හෝ මඩට නිරාවරණය වූ පසු පිරිසිදු ජලය සහ සබන් යොදා සිරුර හොඳින් සෝදා පිරිසිදු කරන්න. පානීය ජලය නටවා නිවා පාවිච්චි කරන්න හෝ ක්ලෝරින් යොදා පිරිසිදු කරන්න. මියන් පාලනය කරන්න. කුණු කසල සහ ආහාර ආරක්ෂිතව වසා තබන්න මියන් ඇල්ලීමට උගුල් භාවිත කරන්න. අධික අවදානම් සහිත රැකියාවල නියැලෙන්නන් සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ආරක්ෂිත ප්‍රතිජීවක ඖෂධ ලබාගත හැකි. ප්‍රජාවක් ලෙස රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා ජලාපවාහන පද්ධති සහ සනීපාරක්ෂික පහසුකම් දියුණු කරන්න. මෙවැනි සරල පියවර මගින් සෑම වසරකම දහස් ගණනකගේ ජීවිත බේරාගත හැකි. එහෙනම් අපි සූදානමින් සිටිනවා නම් මීඋණ යනු ආපදාවකින් පසු ඇතිවන බියකරු සිහිනයක් විය යුතු නැහැ. ගංවතුර හෝ නායයන් පවතින ප්‍රදේශවල සිටින ඕනෑම අයෙකු සමග මෙම වීඩියෝව බෙදා ගන්න, ෂෙයා කරන්න. ඔබ අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්න, තවත් මෙවැනි සෞඛ්‍ය සහ ආරක්ෂිත උපදෙස් සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟෙම අපට කමෙන්ට් එකක් දාන්න. ඔබ කවදා හෝ ගංවතුර තත්වයකට මුහුණ දී තිබේද? එවැනි අවස්ථාවල ඔබ ගන්නා ආරක්ෂිත පියවර මොනවාද? හැමෝම පරිස්සමෙන් ඉන්න.